දිනපතා දේව වචනය 2025 නොවැම්බර් 18 දින සාමාන්‍ය සමය 32 වන සතිය පළමු වන දේව ප්‍රකාශනය සලමෝන්ගේ ප්‍රඥාව 13 සිට 9 දක්වා දෙවිඳුන් නාඳුනන සියලු මිනිස්යෝ සැබවින්ම මෝඩයෝය. එවැනි අය දැක්ක හැකි දේවලින් ස්වයම්බූ තැනන් වහන්සේ නොදකින්නෝය. සොයන්නට නොහැකි වූ එතුමානන්ගේ නිර්මාණයන් හදාරන නමුත් ඔහු නිර්මාතෘවරයාණන් නොහඳුනන්නෝය. ලෝපාලනය කරන දෙවිවරුන් මෙන් ඔවුන් සලකා ඇත්තේ ගින්නය, සුළඟය, කුණාටුවය, තාරක මණ්ඩලය, වේගවත් ජලය, එසේත් නැතිනම් අහසේ ප්‍රදීපයෝය. ඒවා ඒ ශෝභමානත්වයෙන් වසඟ වී ඔවුන් ඒවා දෙවිවරුන් මෙන් සලකා තිබේ නම් ශෝභනත්වයේ කර්තෘවරයාණන් ඒවා මවා ඇති බෙවින් ඒ සමිදානෝ ඒවා කෙසේ අභිභවා යනසෙක් දැයි මිනිස්සු තේරුම් ගනිත්වා. ඒවායේ බලවේගයෙන් ඔව් විශ්මිත වී සිටින්නෝ නම් ඒවා මැවූ තැනන් වහන්සේ කොපමණ බලවත්දැයි නිගමනයට බසිත්වා. මන්ද මැවිල්ලේ තේජස හා ශෝභනත්වයේ සසඳා ඒවායේ කර්තෘවරයාණන් ගැන කල්පනා කළ හැකිය. එහෙත් මොවුන්ට එතරම් දොස් පැවරිය නොහැකිය. මන්ද ඔහු වනාහි දෙමිඳුන් සොයා යාමෙන් සහ එතුමානන් සොයා ගැනීම පිළිබඳ දැඩි ආශාවෙන් මංමුලා වී ගොස් ඇත්තෝ පමණකි. එතුමානන්ගේ ක්‍රියාවන් අතර ජීවත් වෙමින් මේ ක්‍රියා තේරුම් ගැනීමට වෑයම් කරමින් මෙපමණ ශෝභනත්වයක් දැක පෙනුමෙන් රැවටි ඔව් එයට ගොදුරු වෙති. එහෙත් ඔවුන්ට පවා කමා කළ යුතු නැත. ලෝකයේ නිරීක්ෂණය කිරීමට හැකිවන පරිදි මෙතරම් නැනනුවන ලබා ගන්නට පුළුවන් නම් ඔවුන් එහි ස්වාමින් සොයා ගැනීමට පමා වූයේ කෙලෙස්ද. සුවිශේෂය ලෝක 17:26 සිට 37 දක්වා තවද නෝවාගේ දවස්වලදී ඌ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දවස්වලදී දවන්නේය. නෝවා නැවට පිවිසුණු දිනය දක්වා මිනිස්සු කමින් බොමින් ආවාහ විවාහ වෙමින් කල්ය වූහ. එවිට ජල ගැල්ම පැමිණ ඔවුන් සියල්ලන් විනාශ කර දැමීය. ලොත්ගේ දවස්වලදීද එසේම විය. ඔව්හු කමින් බොමින් වෙලහෙළඳාම් කරමින් වවමින් ගෙවල් සාදමින් කල්ය වූහ. එහෙත් ලොත් සොදොම්හි සිට නික්ම ගියදා අහසින් ගින්න සහ ගැන්දගම් වැසි වැස සියල්ලන් විනාශ කර දැමීය. මනුෂ්‍ය පුත්‍රයාණන් ප්‍රකාශ වන දිනේදීද ඒ අයුරින්ම වන්නේය. ඒ දවසේදී පියස මත සිටින්නා ගෙයි තිබෙන තම බඩු බාහිර ආදී ගෙන යනු පිණිස බිමට නොබසීවා. එසේම කෙතේ සිටින්නා පෙරලා නොඒවා. ලොත්ගේ භාර්යාව සිහි කරන්න. සිය ජීවිතය රැකගන්නට සොයන්න එය නැති කරගන්නේය. සිය ජීවිතය නැති කරගන්න එය රැකගන්නේය. මේ ඔබට කියමි. ඒ රායේදී මනුෂ්‍යයන් දෙදෙනෙක් එක යහනක සිටිති. එක්කෙනෙක් ගනු ලබන්නේය, අනෙකා හැර දමනු ලබන්නේය. ස්ත්‍රීහු දෙදෙනෙක් එකට ධාන්‍ය අඹරමින් සිටිති. එක තැනැත්තියක් ගනු ලබන්නීය, අනෙක් තැනැත්තිය හැර දමනු ලබන්නීය. මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙතේ සිටිති. එක්කෙනෙක් ගනු ලබන්නේය, අනිකා හැර දමනු ලබන්නේය. එවිට ඔහු උත්තර දෙමින් ස්වාමිනිය කොතැනදයි උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ උත්තර දෙමින් මලකුණ කොතනද? ගිජුලිහිනියෝ එතන රැස්වෙති යයි වකාලසේක. මෙනෙහි කිරීම. ලෝකයේ කටයුතු කෑම බීම රැකියාව විනෝදයේ සාමාන්‍ය ලෙස සිදු වූද ඔබ පසුතැවී ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහිල්ල තබා ලෞකික බැඳීම් වලට වඩා උන්වහන්සේට ප්‍රමුඛත්වය දෙමින් අවසාන විනිශ්චය සඳහා ආත්මිකව සූදානමින් සිටිය යුතුයි.